අද අපි වෙනස් විදිහකට ගෝවා මල් හදලා බලමු. මුලින්ම ගෝවා මල් ටිකක් අරගෙන පොඩි පොඩිවට කඩලා හොඳට හොදලා ඊට පස්සේ උණු වතුර එකකට දාගන්න. මේම හදලා කාලා බලලා රස කියන්න. දැන් වතුර ටික පෙරා ගන්න. භාජනයකට පාන් පිටි ටිකක් දාගෙන ඒකට කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, බිත්තරයකුත් දාලා කලවම් කරන්න. දැන් මේකට වතුර ටිකක් දාලා බැටර් එකක් වෙනකන් හදාගන්න. මේක බයිට් එකකට බත් කන්න පොඩි අයට පට්ට රස කෑමක්. මේ දැන් අපි හදාගත්ත බැටර් එක. දැන් අපි මේ ගෝවා මල් ටික බැටර් එකට දාගන්නවා. හොඳට මේක තවරලා තෙලේ බැද ගන්න. රන්වන් පාට වෙනකම්ම බැද ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත ගෝවා මල් ටික.